සියලුම දෙනාට ආයුබෝවන්. අපි මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ වැරදි නිවැරදි කිරීම කියන මාතෘකාවේ තියෙන අවසාන අභ්‍යාසය සාකච්ඡා කිරීම. එහෙනම් පුතේ ඔයාලා හැමෝම එන්න ටියුට් එකේ තියෙන අභ්‍යාසංක 13ට මම පොඩ්ඩක් ස්ක්‍රීන් එකෙත් අභ්‍යාසය පෙන්වන්නම්. බලන්න අභ්‍යාසංක 13 තියෙනවා ඖෂධි ව්‍යාපාරයේ 2025 3යි 31 දිනට ශේෂ පිරික්සුම පහත පරිදි විය. එදිනට ශේෂ පිරික්සුම සමාන නොවු බැවින් එහි වෙනස අවිනිශ්චිත ගිණුමට මාරු කරන ලදී. ඔයාලා ශේෂ පිරික්සුමේ පහලට ආවොත් බලන්න තියෙනවා අවිනිශ්චිත ගිණුම කියලා හරපැත්තේ 3500ක්. ඒ කියන්නේ මේ ශේෂ පිරික්සුම සමාන වෙලා නැහැ. ඒ නිසා ශේෂ පිරික්සුමේ වෙනස හරපැත්තෙන් 3500ක් ඇවිල්ලා තියෙනවා. ඒක අවිනිශ්චිත ගිණුමට මාරු කරලා తాවකාලිකව ශේෂ පිරික්සම සමාන කරලා තියෙනවා. ඊට පස්සේ අපිට කියනවා ගානේ පසුව පහත වැරදි අනාවරණය විය. ඒ වගේ සිදුවිච්ච වැරදි 10ක් දීලා අපෙන් අහනවා ඉහත වැරදි නිවැරදි කිරීම සඳහා ජර්නල් සටහන් ලියන්න. අංක 2 අවිනිශ්චිත ගිණුම පිළිල කරන්න. 3 ඉහත වැරදි නිවැරදි කිරීමෙන් පසු ශේෂ පිරික්සම පිළිල කරන්න. 4 කෙටුම්පත් ලාභය 1,30,000ක් වූයේ නම් නිවැරදි ලාභය ගණනය කරන්න. එන පුතේ අපි අවශ්‍යතා ටික රූල් කරගමු. මුලින්ම අපිට ඕනේ පොදු ජර්නලයක්. අභ්‍යාසංක අපි 13 නේ. කොටස් සංඛ්‍යයකට අපි රූල් කරගමු පොදු ජර්නලයක්. වැරදි 10ක් විතර තියෙන නිසා මම ටිකක් වැඩිපුර ඉඳ තියාගන්නම්. හර තීරුව සහ බැර තීරුව. අපි අවිනිශ්චිත ගිණුම පස්සේ හදමු. ඇත්තටම නිවැරදි කිරීමේ සටහන් ටික ලියාගත්තා කියන්නේ අවිනිශ්චිත ගිණුම හදන එක ඉතාමත් පහසුයි. නිසා අපි පළවෙනි කොටස ඉස්සෙල්ලම කරලා ඉමු. පළවෙනි වරදට આવොත් පළවෙනි වරද කියනවා කොමිස් ආදායම් ගිණුමේ 2000ක ශේෂය ශේෂ පිරික්සුමේ හර පැත්තට ගෙන ගොස් ඇත. දැන් පුතේ කොමිස් ආදායමක් නම් බැර ශේෂයක්නේ තියෙන්නේ. මොකද ආදායම් ගිණුමක තියෙන බැර ශේෂයක්නේ. නමුත් කොමිස් ආදායම් ගිණුමේ ශේෂය ශේෂ පිරික්සුමේ හර පැත්තට ගෙනහිල්ලා තියෙනවා. ඒක වැරදි. ඔකේ ඔයාලා ඉරි ගහ ගන්න ශේෂ පිරික්සුමේ කියන වචන දෙකට. ඒ කියන්නේ පුතේ මේ වරද සිදු වෙලා තියෙන්නේ ශේෂ පිරික්සුමේ. එහෙනම් බලමු. ඔයාලා පළවෙනි වරද සඳහා පුංචි ශේෂ පිරික්සමක් රූල් කරගත්තොත් ශේෂ පිරික්සමේ හර තීරුවක් තියෙනවා සහ බැර තීරුවක් තියෙනවා. කොමිස් ආදායම් ගිණුමක් නිසා ශේෂය තියෙන්න ඕනේ පුතේ බැර පැත්තේ. ඔන්න මම බැර පැත්තෙන් ඩොට් එකක් තියාගන්නවා මොකද ශේෂය තියෙන්න ඕනේ බැර පැත්තේ නිසා. දැන් බැරට හරක් තියෙන්න එපා පුතේ. ඒ කියන්නේ බැර ශේෂයට අනුරූපී වෙන හර ශේෂයක් තියෙන්න එපා. අපි නිකන් හිතමු මුදල් ගිණුම කියලා. එහෙනම් හර පැත්තේ ශේෂයක් තියෙන්න ඕනේ. දැන් අපිට කියනවා කොමිස් ආදායම් ගිණුමේ 2000ක ශේෂය ශේෂ පිරික්සමේ හර පැත්තට ගෙනහිල්ලා තියෙනවා. එහෙනම් මේක වැරදිලා ගිහිල්ලා තියෙන හර පැත්තට. ඒක වැරදි. හැබැයි එකෙන් කියන්නේ නැහනේ මේ හර ශේෂය වැරදි කියලා. එන පුතේ හර පැත්තේ තිබුණ දෙක නිවැරදිව ඇති ඒක හරි. දැන් අපිට පැහැදිලි ශේෂ පිරික්සමේ බැර පැත්ත 4කින් අඩු වෙනවා. මොකද පුතේ හර පැත්ත එකතුව දැන් 4යි බැර පැත්ත 0යි කියන්නේ ශේෂ පිරික්සමේ බැර පැත්ත 4කින් අඩු වෙනවා. ඒ අඩුව දැන් කොහෙද තියෙන්නේ? ඒ අඩුව තියෙන්නේ අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුම පුතේ බිහි වෙන්නේ අඩු වෙන පැත්තෙන්. එහෙනම් අඩු උනේ බැර පැත්තෙන්නේ. අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් බිහි වෙනවා බැර පැත්තෙන් 4ක.
ඉතින් අපි දන්නවා පුතේ මේ වැරදි නිවැරදි කරාට පස්සේ අවිනිශ්චිත කිරීමේ ශේෂය බිඳුවක් ශූන්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ අවිනිශ්චිත කිරීමේ ශේෂයක් තියෙන්න බෑ. එහෙම අවිනිශ්චිත කිරීම අහෝසි වෙන්න නම් ශේෂය බිඳුවක් වෙන්න නම් අවිනිශ්චිත කිරීමට හර කරන්න ඕනේ 4ක්. දැන් පුතේ මේ වරද සිදු වෙලා තියෙන්නේ ශේෂ පිරික්සුම තුල. ලෙජර් ගිණුම් වල වරදක් වෙලා නැහැ. ඒ නිසා ලෙජර් ගිණුම් වලට කිසිම සටහනක් කියන්නේ නැහැ. අවිනිශ්චිත කිරීමට හර කිරීම ප්‍රමාණවත්. ඒ නිසා ලියන්න නිවැරදි කිරීමේ සටහන අංක 1 අවිනිශ්චිත ගිණුමට හර වෙනවා 4ක්. මම පුතේ සංලක්ෂ ලියන්නේ නැහැ. හේතුව අපි ඉන්නේ අවසාන අභ්‍යාසයේ. ඒ නිසා සංලක්ෂයක් ලියා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔන්න පළවෙනි වරදේ නිවැරදි කිරීමේ සටහන. අපි යනවා දෙවෙනි වරදට. දෙවෙනි වරද කියනවා රුපියල් 3000ක බැංකු ණය පොලී ගෙවීම මුදල් ගිණුමේ නිවැරදිව සටහන් කර බැංකු ණය ගිණුමට හර කර ඇත. එහෙනම් බලමු පුතේ. දෙවෙනි වරද බැංකු ණය පොලී ගෙවනකොට පොලී වියදම් ගිණුමට හර වෙනවා. එක ඩොට් එකක් මුදල් ගිණුමට බැර වෙනවා. අනිත් ඩොට් එක. මොකද්ද වෙලා තියෙන්නේ? මුදල් ගිණුමේ නිවැරදිව සටහන් කරලා. ඒ කියන්නේ පුතේ මුදල් ගිණුමට නිවැරදිව 3ක් බැර කරලා ඇති එක හරි. හැබැයි බැංකු ණය පොලී ගිණුම වෙනුවට බැංකු ණය ගිණුමට තමයි හර කරලා තියෙන්නේ. එහෙනම් මෙයාලා කරලා තියෙන්නේ බැංකු ණය ගිණුමට හර කිරීම. බැංකු ණය ගිණුමට හර කිරීම. ඒක වැරදි. හැබැයි පුතේ කෙසේ හෝ හරයි බැරයි සමානයි. හරයි බැරයි සමානයි කියන්නේ ශේෂ පිරික්සම සමානයි. ඒ කියන්නේ අවිනිශ්චිත ගිණුමක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් මේක නිවැරදි කරනකොට මේ වැරදි හර සටහන අයින් කරන්න බැංකු ණය ගිණුමට 3ක් බැර කරන්න ඕනේ. ඊළඟට බැංකු ණය පොලී වියදම් ගිණුම තියෙනවනේ. මෙන්න මේ වියදම් ගිණුමේ හර පැත්තේ තියෙන ඩොට් එක පිරෙන්න. ඒ කියන්නේ හර පැත්තේ සටහන් වෙන්න අපි 3ක් හර කරන්න ඕනේ. ඒ නිසා මේ වරදේ නිවැරදි කිරීමේ සටහන බැංකු ණය පොලී ගිණුම හර බැංකු ණය ගිණුම බැර. 2 ණය පොලී වියදම් ගිණුමට හර වෙනවා 3ක් බැංකු ණය ගිණුමට බැර වෙනවා 3ක්. ඊළඟට අපි එනවා තුන්වෙනි වරදට. විකුණුම් ජර්නලයේ එකතුව රුපියල් 1000කින් අධිගණනය වී ඇත. අධිගණනය වෙනවා කියන්නේ පුතේ වැඩියෙන් ගණනය වෙනවා. විකුණුම් ජර්නලයේ එකතුව. එහෙනම් බලමු. වැරදි අංක 3. විකුණුම් ජර්නලයේ එකතුව තමයි පුතේ ණයගැති පාලන ගිණුමට හර කරන්නේ විකුණුම් ගිණුමට බැර කරන්නේ. මොකද විකුණුම් ජර්නලයේ තියෙන්නේ ණයට විකුණුම්. එහෙනම් විකුණුම් ජර්නලයේ එකතුව 1000කින් අධිගණනය වුණා කියන්නේ පුතේ ණයගැති පාලන ගිණුමට හර වෙන්න ඕනේ. හර උනේ 1000ක් වැඩියෙන්. ඒක වැරදි. ඊළඟට විකුණුම් ගිණුමට බැර වෙන්න ඕනේනේ. විකුණුම් ගිණුමට බැර උනේ 1000ක් වැඩියෙන්. ඒකත් වැරදි. විකුණුම් ජර්නල එකතුව 1000ක් වැඩි වුණාම ණයගැති පාලන ගිණුමට හර වෙන්නේ 1000ක් වැඩියෙන් විකුණුම් ගිණුමට බැර වෙන්නේ 1000ක් වැඩියෙන්. කෙසේ හෝ හරයි බැරයි සමානයිනේ. ඒ නිසා ශේෂ පිරික්සම සමානයි. ඒ නිසා අවිනිශ්චිත ගිණුමක් නිර්මාණය වෙන්නේ නැහැ. එන පුතේ මේක නිවැරදි කරනකොට ණයගැති පාලන ගිණුමේ වැඩි එක අයින් කරන්න හර පැත්තේ තියෙන අපිට පුළුවන් ණයගැති පාලන ගිණුමට බැර කරන්න එකක්. ඒ වගේම විකුණුම් ගිණුමේ බැර පැත්තේ වැඩියෙන් තියෙන එක අයින් කරන්න විකුණුම් ගිණුමට හර කරන්න පුළුවන් එකක්. එහෙනම් ලියන්න විකුණුම් ගිණුම හර ණයගැති පාලන ගිණුම බැර. 3 විකුණුම් ගිණුමට හර වෙනවා එකක් ණයගැති පාලන ගිණුමට බැර වෙනවා එකක්. විකුණුම් ගිණුම හර එකයි ණයගැති පාලන ගිණුමට බැර එකයි. අපි එනවා තුන්වෙනි වරද ඉවර කරපු නිසා හතරවෙනි වරදට. රුපියල් 2000ක අත්පිට විකුණුම් අත්පිට ගැනුම් ලෙස මුදල් ගෙවීම් ජර්නලයේ සටහන් කර ඇත. ගනුදෙනුව පුතේ අත්පිට විකුණුම් සටහන් වෙලා තියෙන්නේ අත්පිට ගැනුම් ලෙස.
එහෙනම් බලමු. මම තව පිටුවක් ගත්තොත් වැරදි අංක 4 අත්පිට විකුණුම් තමයි ගනුදෙනුව. අත්පිට විකුණුම් ගිණුම් ගත කරන්නේ පුතේ මුදල් ගිණුමට හර එක ඩොට් එකක් විකුණුම් ගිණුමට බැර අනිත් ඩොට් එක. හැබැයි මේක සටහන් වෙලා තියෙන්නේ අත්පිට ගැනුම් ලෙස. අත්පිට ගැනුම් ගිණුම් ගත කරන්නේ මුදල් ගිණුමට බැර දෙකයි එක වැරදි ගැනුම් ගිණුමට හර. නේ අත්පිට ගැනුම් නම් පුතේ ගැනුම් ගිණුමට හරනේ. එකත් වැරදි. එතකොට කෙසේ හෝ හරයි බැරයි සමානයි නේද? මොකද ගැනුම් ගිණුමට හර මුදල් ගිණුමට බැරනේ. ඒ නිසා ශේෂ පිරික්සම සමාන වෙනවා. ඒ නිසාම අවිනිශ්චිත ගිණුමක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් පුතේ මේ වරද නිවැරදි කරනකොට වැරදි සටහන අයින් කරලා නිවැරදි සටහන තිබ්බනම් හරිනේ. ඒ කියන්නේ අත්පිට ගැනුම් කියන එක අයින් කරලා ගිණුම් වලින් අත්පිට විකුණුම් සටහන් කරා නම් හරි. ඔන්න බලමු. අත්පිට ගැනුම් අයින් කරන්න මුදල් ගිණුමට හර කරනවා දෙකක්. ගැනුම් ගිණුමට බැර කරනවා දෙකක්. එතකොට මොකද උනේ? අර වැරදිවට සටහන් කරපු අත්පිට ගැනුම් කියන එක අයින් වුණා. හැබැයි පුතේ තාම නිවැරදි ගනුදෙනුව සටහන් කරේ නැහැනේ. එහෙනම් නිවැරදි ගනුදෙනුව තමයි අත්පිට විකුණුම්. ඒක සටහන් කරන්නේ මුදල් ගිණුමට හර වෙනවා දෙකක්. විකුණුම් ගිණුමට බැර වෙනවා දෙකක්. එහෙනම් ලියන්න. පළවෙනි එක මුදල් හර දෙකයි ගැනුම් බැර දෙකයි. දෙවෙනි එක මුදල් හර දෙකයි විකුණුම් බැර දෙකයි. අපි සටහන් කරමු. වැරදි අංක 4 මුදල් ගිණුමට හර වුණා දෙකක්. ගැනුම් ගිණුමට බැර වුණා දෙකක්. ඊට පස්සේ මුදල් ගිණුමට හර වුණා තවත් දෙකක්. විකුණුම් ගිණුමට බැර වුණා දෙකක්. යම් කෙනෙකුට මේ දෙකම ඒකාබද්ධ කරලා තනි සටහනකින් ලියන්න පුළුවන්. කොහොමද? මුදල් ගිණුමට පුතේ දෙවතාවක් හර වුණානේ. නිසා කෙනෙකුට ලියන්න පුළුවන් මුදල් ගිණුමට හර 4යි. 2යි 2යි 4යිනේ. මුදල් ගිණුමට හර 4යි. ගැනුම් ගිණුමට බැර 2යි. විකුණුම් ගිණුමට බැර 2යි. ඒ කියන්නේ මේ සටහන් දෙක ඒකාබද්ධ කරලා තනි සටහනක් ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. අපි එනවා වැරදි අංක 5ට. රුපියල් 800ක ප්‍රචාරණ වියදමක් රුපියල් 3000ක් ලෙස මුදල් ගෙවීම් ජර්නලයේ සටහන් කර ඇත. 800යි වටිනාකම මුදල් ගෙවීම් ජර්නලයේ සටහන් වුණේ 3000ක් ලෙස. එතකොට පුතේ හරයි බැරයි සටහන් දෙකම වැරදිනේ. මොකද මුදල් ගෙවීම් ජර්නලයේ 3000ක් ලෙස දැම්මා කියන්නේ ප්‍රචාරණ ගිණුමට යන්නේ 3000ක් මුදල් ගිණුමට බැර වෙන්නේත් 3000ක්. ඔන්න අපි බලමු. වැරදි අංක 5 ප්‍රචාරණ වියදමක් ගෙවනකොට ප්‍රචාරණ කියන වියදම් ගිණුමට හර වෙනවා. ඔන්න එක ඩොට් එකක්. මුදල් ගිණුමට බැර වෙනවා. ඔන්න අනිත් ඩොට් එක. වෙලා තියෙන්නේ 800ක ප්‍රචාරණ වියදම සටහන් වෙලා තියෙන 3000ක් ලෙස. එහෙනම් පුතේ ප්‍රචාරණ ගිණුමට හර වෙන්නේ 3000ක් එක වැරදි. මුදල් ගිණුමට බැර වෙන්නේ 3000ක් එකත් වැරදි. කෙසේ හෝ හරයි බැරයි සමානයි නේද? ඔව්. ඒ නිසා ශේෂ පිරික්සම සමානයි. අවිනිශ්චිත ගිණුමට සටහනක් යන්නේ නැහැ. එහෙනම් අපිට පුළුවන් වැඩි ප්‍රමාණය අයින් කරන්න. නිවැරදි වටිනාකම පුතේ 800යිනේ. 2000ක් සටහන් වුණා කියන්නේ 1200ක් වැඩිනේ. නෑ 3000ක් සටහන් වුණා කියන්නේ 2200ක් වැඩි. එන පුතේ ප්‍රචාරණ ගිණුමට බැර කරන්න 2.2ක්. එතකොට 800ක් ඉතුරු වෙනවනේ. මුදල් ගිණුමට හර කරන්න 2200ක් කියන 2.2ක්. එහෙනම් නිවැරදි කිරීමේ සටහන මුදල් ගිණුමට හර 2200යි ප්‍රචාරණ ගිණුමට බැර 2200යි. 5 මුදල් ගිණුමට හර වෙනවා 2.2ක් ප්‍රචාරණ ගිණුමට බැර වෙනවා 2.2ක්. ඊළඟට වැරදි අංක 6 ආපසු එවුම් රුපියල් 500ක් ආපසු යැවුම් ජර්නලයේ සටහන් කර ඇත. ඒ කියන්නේ පුතේ ආපසු යැවුම් 500ක් සටහන් වෙලා තියෙන්නේ ආපසු යැවුම් ලෙස. එහෙනම් බලමු. මම මේ හරිය ගන්නම්. වැරදි අංක 6 ආපසු එවුම් තමයි ගනුදෙනුව.
ආපසෙවුම් ගිණුම් ගත කරන්නේ පුතේ ආපසෙවුම් ගිණුමට හර ණය ගැතියෝනේ ආපසෙවන්නේ ණය ගැති පාලන ගිණුමට බැර. ආපසෙවුම් ගිණුමට හර ණය ගැති පාලන ගිණුමට බැර. සටහන් වෙලා තියෙන්නේ ආපසු යැවුම් ජර්නලේ. ඒ කියන්නේ ආපසු යැවුම් ලෙස තමයි සටහන් වෙලා තියෙන්නේ. ඉතින් පුතේ ආපසු යැවුම් සටහන් කරන්නේ ආපසු යැවුම් ගිණුමට බැර ණය හිමි පාලන ගිණුමට හර. එන වෙලා තියෙන්නේ ආපසු යැවුම් ගිණුමට 500ක් බැර වෙලා ඇති එක වැරදි. ණය හිමි පාලන ගිණුමට 500ක් හර වෙලා ඇති එකත් වැරදි. ඉතින් මේ වගේ අවස්ථාවක මම ඉස්සෙල්ලත් කිව්වා වැරදි සටහන අයින් කරන්න නිවැරදි සටහන තියන්න. එහෙනම් ආපසු යැවුම අයින් කරමු. ඒ සඳහා ආපසු යැවුම් ගිණුමට හර වෙනවා 500ක්. ණය හිමි පාලන ගිණුමට බැර වෙනවා 500ක්. ඔන්න පුතේ වැරදි සටහන අයින් වුණා. හැබැයි තාම නිවැරදි සටහන තිබ්බේ නෑනේ. එහෙනම් නිවැරදි සටහන තියමු. ආපසු යැවුම් ගිණුමට හර කරන්න 500ක්. ණයගති පාලන ගිණුමට බැර කරන්න 500ක්. ඔක ලියන්න. එහෙනම් බලමු. 6 වෙනි එක ආපසු යැවුම් ඉවත් කරන්න අපි කලේ ණය හිමි පාලන ගිණුමට අපි හර කළා 500ක්. ආපසු යැවුම් ගිණුමට බැර කළා 500ක්. ඊළඟට ආපසු එවුම් සටහන් කරන්න ආපසු එවුම් ගිණුමට හර කළා 500ක්. ණයගති පාලන ගිණුමට බැර කරා 500ක්. ඊළඟට වැරදි අංක 7 රුපියල් 5000ක ගැනුම් ඉන්වොයිසියක් ගැනුම් ජර්නලයේ දෙවරක් සටහන් කර ඇත. අපි දන්නවා පුතේ ගැනුම් ඉන්වොයිසියක් භාවිත කරන්නේ ණයට ගැනුම් සිදු කරන අවස්ථාවේ. එහෙනම් මේ කියන්නේ රුපියල් 5000ක ණයට ගැනුම් දෙවරක් සටහන් වෙලා තියෙනවා කියලා. එහෙනම් අපි බලමු. වැරදි අංක 7 ණයට ගැනුම් ගිණුම් ගත කරන්නේ පුතේ ගැනුම් ගිණුමට හර ණය හිමි පාලන ගිණුමට බැර. රුපියල් 5000ක ගැනුම් ඉන්වොයිසියක් දෙවරක් ගැනුම් ජර්නලයේ සටහන් වෙලා තියෙනවා. එහෙනම් ගැනුම් ගිණුමට එක වතාවක් හර වෙලා ඇති එක හරි. ණය හිමි පාලන ගිණුමට එක වතාවක් බැර වෙලා ඇති එක හරි. හැබැයි එක වතාවක් සටහන් කරා කියලා අමතක වෙලා තවත් වතාවක් සටහන් කරලා. එතකොට නැවත වතාවක් ගැනුම් ගිණුමට හර වෙලා ඇති එක වැරදි. තවත් වතාවක් ණය හිමි පාලන ගිණුමට බැර වෙලා ඇති එකත් වැරදි. හැබැයි පුතේ පේනව නේද කෙසේ හෝ හරයි බැරයි සමානයි කියලා. ඔව් ඒ නිසා ශේෂ පිරික්සම සමානයි. ඒ නිසා විනිශ්චිත කිරීමක් නිර්මාණය වෙන්නේ නැහැ. නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් අපිට එක සටහනක් අයින් කරා නම් හරිනේ. එහෙනම් ඔන්න බලමු. ගැනුම් ගිණුමට බැර කරනවා 5ක්. ණය හිමි පාලන ගිණුමට හර කරනවා 5ක්. ඔක ලියන්න. ණය හිමි පාලන ගිණුමට හර 5යි. ගැනුම් ගිණුමට බැර 5යි. ඊළඟට 8 වෙනි වරද. රුපියල් 5000ක දුරකථන වියදම් ගිණුමේ ශේෂය රුපියල් 500ක් ලෙස ශේෂ පිරික්සුමේ සටහන් කර ඇත. ඔන්න පුතේ අටින් ඉඩ ගහ ගන්න ශේෂ පිරික්සුමේ කියන වචන ටිකට. ඒකත් වැරදිලා තියෙන ශේෂ පිරික්සුම තුල. එහෙනම් බලමු. වැරදි අංක 8 වැරදිලා තියෙන ශේෂ පිරික්සුමේ. එහෙනම් අපිට රූල් කරගන්න පුළුවන් පුංචි ශේෂ පිරික්සුමක්. හර තීරුවක් සහ බැර තීරුවක් සහිතව. රුපියල් 5000ක දුරකථන වියදම් ගිණුමේ ශේෂය. පුතේ දුරකථන වියදම් කියන්නේ වියදම් ගිණුමක්නේ. වියදම් ගිණුමක ශේෂය හර. ඔන්න හර පැත්තෙන් ඩොට් එකක් තියාගත්තා. හරට අනුරූපී වෙච්ච බැර ශේෂයක් තියෙන්න එපේ. අපි හිත මුදල් කියලා. එහෙනම් බැර පැත්තේ ශේෂයක් තියෙන්න ඕනේ. වෙලා තියෙන්නේ මොකද්ද? රුපියල් 5000ක දුරකථන වියදම් ගිණුමේ ශේෂය 500ක් ලෙස ශේෂ පිරික්සීමේ සටහන් වෙලා තියෙනවා. පැත්ත වැරදි කියන්නේ නැහනේ. එහෙනම් පුතේ
හර පැත්තේ දාලා ඇති 500ක්. ඒක වැරදි. හැබැයි බැර ශේෂය වැරදි කියලා කියන්නේ නැහැනේ. නිසා බැර ශේෂය හරි. 5000ක් ඇති. ඉතින් මෙතනින් අපිට ඇති වෙනවා බැර පැත්තේ 5යි එකතුව හර පැත්තේ 0.5යි කියන්නේ. හර පැත්ත අඩු වෙනවා 4.5කින්. ශේෂ පිරික්සීමේ හර පැත්ත අඩු වෙනවා 4.5කින්. ඒ අඩුව දැන් කොහෙද තියෙන්නේ? අවිනිශ්චිත ගිණුමේ හර පැත්තෙන් අඩුනේ. ඒ නිසා ඒ පැත්තෙන් ශේෂයක් නිර්මාණය වෙනවා 4.5ක. පැහැදිලිනේ? අඩු පැත්තෙන් තමයි පුතේ අවිනිශ්චිත ගිණුමේ ශේෂය නිර්මාණය වෙන්නේ. එහෙමනම් මේ වරද නිවැරදි කරනකොට අවිනිශ්චිත ගිණුම අහෝසි වෙන්න ඕනේ. ඒ සඳහා අවිනිශ්චිත ගිණුමට බැර කරන්න ඕනේ 4.5ක්. දැන් ලෙජර් ගිණුම් වල වරදක් වෙලා නැහැනේ. ඒ නිසා වෙන මොනවත් සටහන් අවශ්‍ය වෙන්නේ නැහැ. අවිනිශ්චිත ගිණුමට 4.5ක් බැර කරා නම් ප්‍රමාණවත්. එහෙනම් අපි ලියමු 8 අවිනිශ්චිත ගිණුමට බැර වෙනවා 4.5ක්. ඊළඟට වැරදි අංක 9. රුපියල් 2000ක ප්‍රවාහන වියදම ප්‍රවාහන වියදම් ගිණුමට ඇතුළත් කර නොමැත. මේ මුදල් ගිණුමේ නිවැරදිව සටහන් කර තිබුණි. රුපියල් 2000ක ප්‍රවාහන වියදම ප්‍රවාහන වියදම් ගිණුමට ඇතුළත් කරලා නැහැ. මුදල් ගිණුමේ නිවැරදිව සටහන් කරලා තියෙනවා. එහෙනම් බලමු. වැරදි අංක 9. ප්‍රවාහන වියදමක් ගෙවනකොට ප්‍රවාහන වියදම් ගිණුමට හර වෙන්න ඕනේ. මුදල් ගිණුමට බැර වෙන්න ඕනේ. රුපියල් 2000ක ප්‍රවාහන වියදම මුදල් ගිණුමේ නිවැරදිව සටහන් කරලා තියෙනවා. ඒ කියන්නේ පුතේ මුදල් ගිණුමට නිවැරදිව දෙකක් බැර වෙලා ඇති. හැබැයි ප්‍රවාහන ගිණුමට හර කරලා නැහැ. ඒක වැරදි. එතකොට මේ වරද නිසා ශේෂ පිරික්සීමේ හර පැත්ත අඩු වෙනවා හර පැත්ත අඩු වෙනවා 2කින්. ඒ අඩුව දැන් තියෙන්නේ කොහෙද? අවිනිශ්චිත ගිණුමේ අඩුනේ පුතේ හර පැත්තෙන්නේ. හර පැත්තෙන් ශේෂයක් නිර්මාණය වෙනවා 2ක. පැහැදිලිනේ? දැන් ශේෂ පිරික්සීමේ හර පැත්ත අඩු වුණා 2කින්. ඒ අඩුව අවිනිශ්චිත ගිණුමේ හර පැත්තේ දැන් තියෙනවා. ඔය වරද නිවැරදි කරනකොට අවිනිශ්චිත ගිණුම අහෝසි වෙන්න ඕනේ. ඒ සඳහා අවිනිශ්චිත ගිණුමට බැර වෙන්න ඕන 2ක්. අවිනිශ්චිත ගිණුමට බැර වෙනවා 2ක්. දැන් පුතේ මේ වරද ශේෂ පිරික්සීමේ සිදුවෙච්ච වරදක් නෙමෙයිනේ. ඒ නිසා මේක හර කරන්න ඕනේ ප්‍රවාහන වියදම් ගිණුමට. මොකද ප්‍රවාහන වියදම් ගිණුම වැරදිනේ. එහෙනම් ප්‍රවාහන වියදම් ගිණුමට හර වෙනවා 2ක්. ප්‍රවාහන වියදම් ගිණුම හර 2යි අවිනිශ්චිත ගිණුම බැර 2යි. ප්‍රවාහන වියදම් ගිණුමට හර 2යි අවිනිශ්චිත ගිණුමට බැර 2යි. වැරදි අංක 10. ණය ගැති පාලන ගිණුමේ හර පැත්ත 1000ක් අඩුවෙන් ගණනය කර ඇත. එනම් බලමු. වැරදි අංක 10. ණය ගැති පාලන ගිණුම කියන්නේ පුතේ වත්කම් ගිණුමක්. වත්කම් ගිණුමක තියෙන්නේ හර ශේෂයක්. ණය ගැති පාලන ගිණුමේ හර පැත්ත 1000ක් අඩුයි කියන්නේ හර පැත්ත 1000ක් අඩුයි කියන්නේ පුතේ ඒක වැරදි. අනෙක් ගිණුම් ටික හරිනේ. ණය ගැති පාලන ගිණුමේ හර පැත්ත 1000ක් අඩුයි කියන්නේ ශේෂ පිරික්සීමේ හර පැත්ත 1000ක් අඩුයි. දැන් එහෙනම් ඒක කොහෙද තියෙන්නේ? අවිනිශ්චිත ගිණුමේ අඩුනේ පුතේ හර පැත්තෙන්නේ. ඒ නිසා හර පැත්තෙන් ශේෂයක් තියෙනවා 1ක. අඩුනේ හර පැත්තෙන්නේ. ඒ නිසා අවිනිශ්චිත ගිණුමෙත් හර පැත්තෙන් ශේෂයක් තියෙනවා 1ක. ඉතින් මේ වරද නිවැරදි කරනකොට අවිනිශ්චිත ගිණුම අහෝසි වෙන්න ඕනේ. ඒ සඳහා අවිනිශ්චිත ගිණුමට බැර කරන්න ඕනේ 1ක්. ණය ගැති පාලන ගිණුමේ පුතේ හර පැත්ත 1ක් අඩුයිනේ. ඒක නිවැරදි වෙන්න ණය ගැති පාලන ගිණුමට හර වෙන්න ඕනේ 1ක්. එහෙනම් ණය ගැති පාලන ගිණුමට හර 1යි අවිනිශ්චිත ගිණුමට බැර 1යි.
10 ණය ගැති පාලන ගිණුමට හර 1යි අවිනිශ්චිත ගිණුමට බැර 1යි. මම පුතේ සංලක්ෂ ලිව්වේ නැහැ. හේතුව සංලක්ෂයක් ලියා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මොකද අපි ඉන්නේ අවසාන අභ්‍යාසයේ නිසා. බලන්න වැරදි ටික හරියට ලිව්වද කියලා. දැන් අපි අවිනිශ්චිත ගිණුම හදලා බලමු. අවිනිශ්චිත ගිණුමේ හරපැත්තේ 3500 ශේෂයක් තිබුණනේ පුතේ. ඒක අහෝසි වෙනවද කියලා බලමු. මම මෙතන පොඩ්ඩක් ඉඩ අරගෙන රූල් කරන්නම්. කොටස් සංඛ්‍ය 2 අවිනිශ්චිත ගිණුම. අවිනිශ්චිත ගිණුමේ හරපැත්තේ ශේෂයක් තිබුණා 3500ක 3.5ක. දැන් පුතේ අවිනිශ්චිත ගිණුමට යන සටහන් ටික තෝරගන්න පුළුවන් අපි වැරදි නිවැරදි කිරීමේ සටහන් වල ලියපු. බලන්න පළවෙනි එකේ අවිනිශ්චිත ගිණුමට හර වෙලා තියෙනවා 4ක්. එහෙනම් අවිනිශ්චිත ගිණුමට හර කරන්න 4ක් බැරවිච්ච ගිණුමක් නැහැනේ. ඒ නිසා මෙතන ලියන්න ශේෂ පිරික්සම කියලා. මොකද අපි දන්නවා තනි සටහනකින් නිවැරදි කරන්නේ ශේෂ පිරික්සමේ සිදුවෙච්ච වැරදි. ඊට පස්සේ දෙවෙනි එකේ අවිනිශ්චිත ගිණුමක් නැහැ. තුන්වෙනි එකෙත් අවිනිශ්චිත ගිණුමක් නැහැ. හතරවෙනි එකෙත් අවිනිශ්චිත ගිණුමක් නැහැ. පස්වෙනි එකෙත් අවිනිශ්චිත ගිණුමක් නැහැ. හයවෙනි එකෙත් අවිනිශ්චිත ගිණුමක් නැහැ. හත්වෙනි එකෙත් නැහැ. අටවෙනි එකේ අවිනිශ්චිත ගිණුමට බැර වෙලා තියෙනවා 4.5ක්. 4.5ක්. ඒකෙත් තනි සටහනයි තියෙන්නේ. ඒ කියන්නේ පුතේ මේ වරදක් සිදු වුණේ ශේෂ පිරික්සමේ. ඒ නිසා මෙතන ලියන්න ශේෂ පිරික්සම කියලා. ඊළඟට 9 වෙනි එකේ අවිනිශ්චිත ගිණුමට බැර වෙලා තියෙනවා 2ක්. ඒකේ ප්‍රතිවිරුද්ධ ගිණුම තමයි ප්‍රවාහන. නිසා ප්‍රවාහන කියලා ලියන්න. ඊළඟට 10 වෙනි එකේ අවිනිශ්චිත ගිණුමට බැර වෙලා තියෙනවා 1ක්. ඒකේ ප්‍රතිවිරුද්ධ ගිණුම තමයි ණයගති පාලන ගිණුම. නිසා ලියන්න ණයගති පාලන කියලා. දැන් බලන්න අවිනිශ්චිත ගිණුම තුලනය කරලා ඒක සමාන වෙනවද හරපැත්තයි බැරපැත්තයි කියලා. එහෙම වුණොත් ඔන්න මේ වැරදි ටික නිවැරදි කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරා වෙනවා. සම්පූර්ණ කරා නෙමේ නිවැරදිව නිවැරදි කරා වෙනවා. පැහැදිලිනේ. එහෙනම් හරපැත්ත එකතුව තියෙනවා පුතේ 7.5ක්. බැරපැත්ත එකතුවත් 4.2යි 6යි 1යි 7.5. දැන් අවිනිශ්චිත කිරීමේ ශේෂයක් එන්නේ නැහැ. ඊට පස්සේ අපෙන් අහනවා බලන්න කොටස් සංඛ්‍ය 3 ඉහත වැරදි නිවැරදි කිරීමෙන් පසු ශේෂ පිරික්සම පිළියෙල කරන්න. එහෙනම් පුතේ අපි ශේෂ පිරික්සමක් රෝල් කරගමු. ඔය දීලා තියෙන අයිටම් ටික දාගෙන යන්න. ඒ කියන්නේ මෙන්න මේ වගේ ශේෂ පිරික්සමක් රෝල් කරලා තොගය ගෘහ භාණ්ඩ ඒ වගේ වචන ටික ලියාගෙන යන්න. ඉලක්කම් ලියන්න එපා. ඒ වගේම පුතේ මේ විස්තරය ලියන තීරුව තියෙනවනේ මෙන්න මේ තීරුව. ඒකට ටිකක් වැඩිපුර ඉඩ තියන්න. මොකද ගැළපීම් කරන්න වෙනවා. එහෙනම් අපි ලියාගෙන යමු. තුන්වෙනි කොටස ශේෂ පිරික්සම. විස්තරය සඳහා ටිකක් ඉඩ තියාගන්න. ඊට පස්සේ හර තීරුවක් සහ බැර තීරුවක්. පළවෙනි අයිටමේ තියෙන්නේ තොගය. ඊට පස්සේ ගෘහ භාණ්ඩ. ඊට පස්සේ මෝටර් රථ. ඊට පස්සේ ගැනුම්. ඊට පස්සේ විකුණුම්. ඊට පස්සේ ආපසු එවුම්. ඊට පස්සේ ආපසු යැවුම්. ඊට පස්සේ ණයගැති පාලන. ඊට පස්සේ
ණය හිමි පාලන, ඊට පස්සේ වැටුප්, ඊට පස්සේ ගැනිලි, ඊට පස්සේ කොමිස්, ඊට පස්සේ දුන්වට්ටම්, ඊට පස්සේ ලදවට්ටම්, ඊට පස්සේ ප්‍රවාහන, ඊට පස්සේ විදුලිය, ඊට පස්සේ ප්‍රචාරණ, කුලී, බැංකු ණය, දුරකථන ගාස්තු, මුදල්, ප්‍රාග්ධන, අවිනිශ්චිත කිරීමක් ලියන්න එපා. මොකද මේ අපි හදන්නේ පුතේ නිවැරදි ශේෂ පිරික්සම. දැන් නිවැරදි ශේෂ පිරික්සමේ අවිනිශ්චිත කිරීමක් තියෙන්න බැහැනේ. අවිනිශ්චිත කිරීම අහෝසි වුණානේ. ඒ නිසා අවිනිශ්චිත කිරීමක් ලියන්න එපා. හැබැයි පුතේ මේ අයිටම් ටික ලිව්වට පස්සේ පහලින් තව රූලක් දෙකක් තියන්න. මොකද අර නිවැරදි කිරීමේ සටහන් වල අලුතෙන් එකතු වෙච්ච ගිණුම් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ටිකේ නැති අලුතෙන් ආපු ගිණුමක් තියෙන්න පුළුවන්. ඒ නිසා තව රූලක් දෙකක් තියාගෙන එකතුව දාන්න. පැහැදිලිනේ? එහෙනම් අපි දැන් ගැලපීම් ටික කරමු. ඉස්සල්ලාම පුතේ ඔයාලා කරන්න ශේෂ පිරික්සුම තුල සිදුවෙච්ච වැරදි තියෙනවනේ. අන්න ඒ ශේෂ පිරික්සුම තුල සිදුවෙච්ච වැරදි ටික ශේෂ පිරික්සුම තුලම නිවැරදි කරන්න. ඔන්න අපි යනවා නිවැරදි කිරීමේ සටහන් වලට. අපි දන්නවා පුතේ ශේෂ පිරික්සුමේ සිදුවෙච්ච වැරදි හොයාගන්න අපිට පහසුයි. තනි සටහනක් අපි ලිව්වේ ශේෂ පිරික්සුමේ සිදුවෙච්ච වැරදි සඳහා. එහෙනම් මෙන්න මේ පළවෙනි එක සහ 8 වෙනි එක. පළවෙනි එකයි 8 වෙනි එකයි. තනි සටහනක් අපි ලිව්වා කියන්නේ පුතේ ඒක වැරදුනේ ශේෂ පිරික්සමේනේ. අන්න ඒ දෙක ඉස්සෙල්ලම ශේෂ පිරික්සම තුලම නිවැරදි කරන්න. එහෙනම් පුතේ පළවෙනි වරද මොකක්ද කියලා බලන්න. පළවෙනි වරද මොකක්ද? බලන්න. පළවෙනි වරද කියනවා කොමිස් ආදායම් ගිණුමේ 2000ක ශේෂය ශේෂ පිරික්සමේ හර පැත්තට ගෙන ගොස් ඇත. එහෙනම් ඒක ශේෂ පිරික්සම තුලම නිවැරදි කරන්න. එහෙනම් පුතේ ශේෂ පිරික්සමේ කොමිස් ආදායම් ගිණුමේ ශේෂය තියෙන්නේ හර පැත්තේනේ. ඒක බැර පැත්තේ තියෙන්න ඕනේ. එහෙනම් බැර පැත්තෙන් ලියන්න දෙකක්. බැර පැත්තෙන් දෙකක් ලියන්න. පැහැදිලිනේ? ශේෂ පිරික්සම තුලම නිවැරදි කිරීම කරනවා. ඊට පස්සේ තවත් එකක් ඒ වගේ තිබුණා. ඒ තමයි 8 වෙනි වරද. එකක් කියවන්න. 8 වෙනි වරද කියවුවොත් අපිට පේනවා රුපියල් 5000ක දුරකථන වියදම් ගිණුමේ ශේෂය රුපියල් 500ක් ලෙස ශේෂ පිරික්සමේ සටහන් කර ඇත. මේ බලන්න ඒක තියෙනව නේද? දුරකථන ගිණුමේ තියෙන 500ක් නෙමෙයි. අර ඉස්සල් එකක් තියෙනවනේ. ඉස්සලා තිබුණා කොමිස් ගිණුමේ ශේෂය හර පැත්තේ තිබුණේ මේ. ඒක අපි නිවැරදි කරලා බැර පැත්තෙන් ලිව්වා. ඒ වගේ දුරකථන ගාස්තු ගිණුමේ 5000ක් තියෙන්න ඕනේ. සටහන් වෙලා තියෙන 500ක් ලෙස. එන පුතේ මේකත් නිවැරදි කරලා ලියමු. එන ලියන්න ශේෂ පිරික්සමේ දුරකථන ගාස්තු ගිණුමේ ශේෂය 5000ක් කියලා හර පැත්තේ ලියන්න. 5000ක් කියලා හර පැත්තේ ලියන්න. දැන් මොකද්ද පුතේ මේ කරේ? ශේෂ පිරික්සම තුල සිදුවෙච්ච වැරදි ටික ඉස්සෙල්ලම තෝරාගෙන ඒ ටික ශේෂ පිරික්සම තුලම නිවැරදි කරා. පැහැදිලිනේ? දැන් අනිත් ටික ගන්න. ඔන්න අපි පළවෙනි එක ඉවර කරා. ඊළඟට 8 වෙනි එකත් ඉවර කරා. දෙවෙනි එක ගන්න. ණය පොලී වියදම් ගිණුමට හර වෙනවා 3ක්. දැන් අපි ගිණුම් ටික රූල් කරපු නිසා දැක්කේ නැහැ පුතේ ණය පොලී වියදම් ගිණුමක් තිබුණා. එහෙනම් අලුතෙන් ගිණුමක් නිර්මාණය කරන්න වෙයි. එහෙනම් අගින් නිර්මාණය කරන්න ණය පොලී වියදම් ගිණුමක්. ණය පොලී වියදම් ගිණුමක්. ඒ ගිණුමට හර වෙන්න ඕනේ 3ක්. නේ ණය පොලී වියදම් ගිණුමට හර වෙන්න ඕනේ 3ක්. බැංකු ණය ගිණුමට බැර වෙන්න ඕනේ 3ක්. දැන් පුතේ බැංකු ණය ගිණුමක් තිබුණා. බලන්න. බැංකු ණය ගිණුමේ ශේෂය තිබුණා 93ක්. ලියා ගන්න මෙතන 93ක්. බැංකු ණය ගිණුමේ ශේෂය තිබුණා 93ක්. පුතේ බැංකු ණය කියන්නේ වගකීම් ගිණුමක්නේ. වගකීම් ගිණුමක තියෙන බැර ශේෂයක්නේ. එතකොට බැර ශේෂයක් තියෙන ගිණුමකට තවත් බැර වුණා කියන ශේෂය
වැඩි වෙනවා. පැහැදිලිද? බැංකු ණය කියන වගකීම් ගිණුමක්, වගකීම් ගිණුමක තියෙන බැරශේෂයක්, බැරශේෂයක් තියෙන ගිණුමකට තවත් 3ක් බැර වෙනවා කියන්නේ ශේෂය වැඩි වෙනවා. එහෙනම් පුතේ එකතු කරන්න 3ක්. හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ දිත සටහන් පිළිබඳව. මේ ගිණුමේ ශේෂය හරද බැරද මොන ගිණුමක්ද ඒවා පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න මේ ගන්න හදන්න. ඔන්න බැංකු ණය කියන වගකීම් ගිණුමක්, වගකීම් ගිණුමක තියෙන්නේ බැරශේෂයක්, බැරශේෂයක් තියෙන ගිණුමකට තවත් බැර වෙනවා කියන්නේ ශේෂය වැඩි වෙනවා. අපි පස්සේ දාමු එකතුව. අපි ගමු තුන්වෙනි වරද. මේකත් හරි. විකුණුම් ගිණුමට එකක් හර වෙනවා, ණයගති පාලන ගිණුමට එකක් බැර වෙනවා. එහෙනම් බලන්න පුතේ ශේෂ පිරික්සීමේ විකුණුම් තියෙනවා 380ක්. ලියා ගන්න 380ක්. විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක්. ආදායම් ගිණුමක ශේෂයේ පුතේ බැර. බැර ශේෂයක් තියෙන ගිණුමකට හර වුණා කියන්නේ ශේෂය අඩු වෙනවා. නේ විකුණුම් කියන ආදායම් ගිණුමක්, ආදායම් ගිණුමක ශේෂයේ බැර. බැර ශේෂයක් තියෙන ගිණුමකට හර වුණා කියන්නේ ශේෂය අඩු වෙනවා. සපුතේ මේ 380න් අඩු කරන්න එකක්. ඊළඟට ණයගති පාලන ගිණුමේ ශේෂය තිබුණා 32ක්. ණයගති පාලන ගිණුම කියන වත්කම් ගිණුමක්, වත්කම් ගිණුමක තියෙන හරශේෂයක්, හරශේෂයක් තියෙන ගිණුමකට එකක් බැර වුණා කියන්නේ ශේෂය අඩු වෙනවා. එන පුතේ ණයගතියන්ගෙන් අඩු කරන්න එකක්. දැන් මේක තේරෙන්න ඕනේ. මේක හදන ආකාරය, ක්‍රියාවලිය තේරෙන්න ඕනේ. තනියම උනත් හදාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න පුතේ විකුණුම් වලින් එකක් අඩු වුණා, ණයගතියන්ගෙන් එකක් අඩු වුණා. තව ගැළපීම් තියෙන්න පුළුවන්. ඒ නිසා මම වරහන වැහුවේ නැහැ. ඊළඟට හතරවෙනි එකට આવොත් මුදල් ගිණුමට හර වෙනවා දෙකක්, ගැනුම් ගිණුමට බැර වෙනවා දෙකක්. ශේෂ පිරික්සීමේ මුදල් තියෙනවා පුතේ බලන්න කීයක්ද කියලා. අවසාන හරිය 31ක් තියෙනවා. මුදල් කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම් ගිණුමක තියෙන හර ශේෂයක්. හර ශේෂයක් තියෙන ගිණුමකට තවත් හර වෙනවා කියන ශේෂය වැඩි වෙනවා. එන පුතේ මුදල් වලට එකතු කරන්න දෙකක්. ඊළඟට ගැනුම් ගිණුමේ ශේෂය තියෙනවා ශේෂ පිරික්සීමට අනුව 180ක්. ගැනුම් කියන්නේ වියදම් ගිණුමක්. වියදම් ගිණුමක ශේෂය හර. එන පුතේ හර ශේෂයක් තියෙන ගිණුමකට බැර වෙනවා කියන්නේ වියදම අඩු වෙනවා. ඒ නිසා ගැනුම් වලින් අඩු කරන්න දෙකක්. මුදල් වලට එකතු කළා දෙකක්, ගැනුම් ගිණුමට බැර කියන්නේ ගැනුම් ගිණුමෙන් අඩු කළා දෙකක්. පැහැදිලිනේ? අවබෝධයෙන් කරන්න. ඊට පස්සේ ඒකේ තව සටහනක් තියෙනවා. මුදල් ගිණුමට තවත් දෙකක් අපි එකතු කළා, විකුණුම් ගිණුමට දෙකක් බැර කළා. එහෙනම් මුදල් ගිණුමට හර කළා කියන පුතේ එකතු වෙන්න ඕන තව දෙකක්. හැබැයි පුතේ විකුණුම් ගිණුම කියන්නේ ආදායම් ගිණුමක්නේ. ආදායම් ගිණුමක ශේෂය බැරනේ. බැර ශේෂයක් තියෙන ගිණුමකට තවත් බැර කරා කියන්නේ ශේෂය වැඩි වෙනවා. ඒ නිසා විකුණුම් වලට දෙකක් එකතු කරන්න ඕනේ. හොඳ අවබෝධයෙන් හදන්න. මුදල් වලට දෙකක් එකතු කරන්න, විකුණුම් වලට දෙකක් එකතු කරන්න. ඔන්න අපි හතරවෙනි එකත් ශේෂ පිරික්සුමේ නිවැරදි කළා. ගිණුම් වල නිවැරදි කරලා ඊට පස්සේ ශේෂ පිරික්සුමට ගත්තා. පස්වෙනි එක මුදල් වලට 2.2ක් හර වෙලා ප්‍රචාරණ වියදම් ගිණුමට 2.2ක් බැර වෙලා. එන පුතේ මුදල් ගිණුමට හර වෙනවා කියන්නේ මුදල් ශේෂය වැඩි වෙනවා 2.2ක්. ප්‍රචාරණද ප්‍රවාහනද ප්‍රචාරණනේ. ප්‍රචාරණ වියදම් ගිණුමට 2.2ක් බැර වෙනවා. ශේෂ පිරික්සීමේ ප්‍රචාරණයේ තියෙන 8000ක්. ඒකට බැර වෙනවා කියන්නේ පුතේ ප්‍රචාරණ කියන වියදම් ගිණුමක්නේ. වියදම් ගිණුමක තියෙන හර ශේෂයක්නේ. හර ශේෂයක් තියෙන ගිණුමකට බැර වෙනවා කියන්නේ අඩු වෙනවා. 2.2ක් අඩු වෙනවා. පැහැදිලිනේ? ප්‍රචාරණ ගිණුමට බැර වෙනවා කියන්නේ ප්‍රචාරණ වියදම අඩු වෙනවා. ඔන්න අපි පස්වෙනි එකත් ගත්තා. හයවෙනි එක ණය හිමි පාලන ගිණුමට 500ක් හර ආපසු යැවුම් ගිණුමට 500ක් බැර. එහෙනම් බලමු. ණය හිමි පාලන ගිණුමේ ශේෂය තියෙනවා ශේෂ පිරික්සුමට අනුව 24ක්. ලියා ගන්න පුතේ 24ක්. අපි නිවැරදි කිරීමේ සටහනේ ලිව්වා ණය හිමි පාලන ගිණුමට බලන්න වරද පොඩ්ඩක් මම නිවැරදි කරා හරියද? චුට්ටක් බලන්න පුතේ වැරදි අංක 6 නේද?
ආපසු යවුම් 500ක් ආපසු යවුම් ජර්නලයේ සටහන් කර ඇත. මේක අනිත් පැත්ත වෙන්න ඕන පුතේ. ආපසු යවුම් ඉවත් කරන්න එපා. මට මතක නැහැ ගිණුම් ටික හැදුවේ කොහොමද කියලා. ආපසු යවුම් ඉවත් කරන්නයි ඕනේ. ඒතර මේක සටහන අනිත් පැත්තට. මම දන්නේ ගිණුම් වල මම කොහොමද කරේ කියලා. මට මතක නැහැ පුතේ. ඒකත් මම මැකුවානේ. මේක අනිත් පැත්ත වෙනවා. ආපසු යවුම් කිරීමට දැන් බැර වෙලානේ තියෙන්නේ පුතේ. හරිද? එතකොට ආපසු යවුම් ගිණුමට හර වෙනවා 0.5ක්. ණය හිමි පාලන ගිණුමට බැර වෙනවා 0.5ක්. හරි නේද? ආපසු යවුම් කෙනෙක් ඉවත් කරන්න එපා. ආපසු යවුම් ඉවත් කරනවා කියන්නේ ආපසු යවුම් ගිණුමට හර 0.5යි. ණය හිමි පාලන ගිණුමට බැර 0.5යි. ඊට පස්සේ ආපසු යවුම් සටහන් කරන්න එපා. ආපසු යවුම් ගිණුමට හර 0.5යි. ණයගති පාලන ගිණුමට බැර 0.5යි. හරි නේද? බලන්න මං ගිණුම් වල හැදුවේ කොහොමද කියලා පුතේ මට මතක නැහැ. කෙසේ හෝ නිවැරදි කිරීමේ සටහන මෙහෙම තියෙන්න ඕනේ. හරි එහෙනම් ආපසු යවුම් ගිණුමට හර වෙනවා 0.5ක්. ශේෂ පිරික්සුමට අනුව ආපසු යවුම් තියෙනවා පුතේ 6000ක්. ආපසු යවුම් 6000ක් තියෙනවා. ආපසු යවුම් කියන්නේ පුතේ බැර ගිණුමක්. මොකද වියදමක් අඩුවීමක්නේ. එසා ආපසු යවුම් ගිණුමේ තියෙන බැර ශේෂයක්. බැර ශේෂයක් තියෙන ගිණුමකට 500ක් හර වුණා කියන්නේ ශේෂය අඩු වෙනවා. එහෙනම් අඩු කරන්න 0.5ක්. වල මතක ඇති දිත සටහන් පාඩම ආපසු යවුම් කියන්නේ වියදම් ගිණුමක් වුණාට ඒක වියදම අඩුවීමක්. වියදම අඩුවීමක් කියන්නේ ආපසු යවුම් ගිණුමේ තියෙන බැර ශේෂයක්. බැර ශේෂයක් තියෙන ගිණුමකට 500ක් හර වුණා කියන්නේ ශේෂය අඩු වුණා. අනිත් පැත්තෙන් ණය හිමි පාලන ගිණුමට 500ක් බැර වුණා. එතකොට ණය හිමි පාලන ගිණුමේ ශේෂයට තව එකතු වෙන්න ඕනේ නේ. ඇයි පුතේ ණය හිමි පාලන කියන වගකීම් ගිණුමක්නේ. වගකීම් ගිණුමක තියෙන බැර ශේෂයක්නේ. බැර ශේෂයක් තියෙන ගිණුමකට තව බැර වෙනවා කියන්නේ ශේෂය වැඩි වෙනවා. 500කින් වැඩි වෙන්න ඕනේ. 0.5ක් එකතු කරා. ආපසු යවුම් වලින් 500ක් අඩු වුණා. ණය හිමි පාලන ගිණුමට 500ක් එකතු වුණා. ඊට පස්සේ ආපසු එවුම් වලට 500ක් එකතු වෙනවා. ඒ කියන්නේ හර වෙනවා. ණයගති පාලන ගිණුමට 500ක් බැර වෙනවා. එහෙනම් බලන්න. ආපසු එවුම් තියෙනවා ශේෂ පිරික්සීමට අනුව 8000ක්. ආපසු එවුම් කියන්නේ පුතේ හර ගිණුමක්. ආදායම් අඩුවීමේ ගිණුමක්නේ. ඒ නිසා ආපසු එවුම් කියන්නේ හර ගිණුමක්. හර ගිණුමකට තව 500ක් හර වෙනවා කියන්නේ ශේෂය වැඩි වෙනවා. එහෙනම් එකතු කරන්න 0.5ක්. ණයගති පාලන ගිණුමට බැර 0.5යි. ණයගති පාලන ගිණුම කියන වත්කම් ගිණුමක්. වත්කම් ගිණුමක ශේෂය හර ගිණුමකට බැර වෙනවා කියන අඩු වෙනවා. ණයගතියන්ගෙන් අඩු කරන්න 0.5ක්. අවබෝධයෙන් කරගෙන යන්න. මට වරදින්න පුළුවන්. ඔයා කරගෙන යන්න. දැන් ඔයාලට තේරෙනවනේ මේක. පැහැදිලි නේ? ඊළඟට 7 වෙනි එක ණය හිමි පාලන ගිණුමට හර වෙනවා 5ක්, ගැනුම් ගිණුමට බැර වෙනවා 5ක්. එහෙනම් ණය හිමි පාලන ගිණුමට හර වෙනවා කියන්නේ පුතේ ශේෂය අඩු වෙනවනේ. 5ක් අඩු කරන්න. නේ ණය හිමි පාලන ගිණුමේ තියෙන බැර ශේෂයක්නේ. ඉන්ස් එක අඩු වෙනවා කියන්නේ හර කරන්න. ඊළඟට ගැනුම් ගිණුමනේ තිබුණේ. ගැනුම් ගිණුමට 5ක් බැර කියන්නේ ගැනුම් කියන වියදම අඩු වෙනවා. එහෙනම් ගැනුම් වලින් 5ක් අඩු කරන්න. ගැනුම් ගිණුමට 5ක් බැර කියන්නේ ගැනුම් කියන වියදම අඩු වෙනවා. ඒ නිසා 5ක් අඩු කරන්න. එතකොට 7ත් ඉවරයි. ඒ වගේම පුතේ 8 අපි ඉස්සෙල්ලා ගත්තා. 8 ගත්ත නිසා ආය ගන්න ඕනේ නැහැ. 9 වෙනි එක ප්‍රවාහන ගිණුමට 2ක් හර වෙනවා. අවිනිශ්චිත ගිණුමට 2ක් බැර වෙනවා. දැන් පුතේ අවිනිශ්චිත ගිණුම අහෝසි වෙලා ගියානේ. අර තියෙන්නේ. ඒ නිසා ප්‍රවාහන ගිණුමට 2ක් හර වෙනවා කියන්නේ 2ක් එකතු කරන්න. ශේෂ පිරික්සීමේ බලන්න ප්‍රවාහන කියලා තියෙනවා 10000ක්. ඒ 10000ට තව 2ක් හර වෙනවා කියන්නේ එකතු වෙනවා. තව 2ක් හර වෙනවා කියන්නේ එකතු වෙනවා. අවිනිශ්චිත ගිණුමට ඕනේ නැහැ පුතේ. මොකද අවිනිශ්චිත ගිණුම අහෝසි වෙලා ගියා. අවසාන එක ණයගති පාලන ගිණුමට එකක් හර වෙනවා. අවිනිශ්චිත ගිණුමට එකක් බැර වෙනවා. අවිනිශ්චිත ගිණුම ඕනේ නැහනේ. ඒක අහෝසි වෙලා ගියානේ. එන පුතේ ණයගති පාලන ගිණුමට එකක් හර වෙනවා කියන්නේ ණයගතියන්ට එකතු කරන්න
එකක්. ණය ගැතියන්ට එකක් එකතු කරන්න. දැන් අපි ගැළපීම් ටික ගලපගෙන යමු. මුල ඉඳලම ගමු. තොගේ සඳහා ගැළපීමක් තිබුණේ නැහැ. නිසා තියෙන ශේෂ්‍ය 20ක් එහෙමම ලියන්න. ඊළඟට ගෘහ භාණ්ඩ සඳහා ගැළපීමක් තිබුණේ නැහැ. තිබුණ ශේෂ්‍ය 150ක් එහෙමම ලියන්න. මෝටර රථ සඳහා ගැළපීමක් තිබුණේ නැහැ. තිබුණ ශේෂ්‍ය 300ක් එහෙමම ලියන්න. හැබැයි ගැනුම් සඳහා ගැළපීමක් තිබුණා. දෙකක් අඩු වුණා. ඒ වගේම පහකුත් අඩු වුණා. හරි නේද? එහෙනම් 180 වෙන් 2යි 5යි 7ක් අඩු වුණාම 173ක් එනවා. හරි නේද? ගැනුම් කියන්නේ හරගිනුමක් නේ පුතේ. ඒ නිසා හර පැත්තෙන් 173ක් ලියන්න. ඊළඟට විකුණුම් 380 වෙන් එකක් අඩු වෙලා දෙකක් එකතු වුණා කියන පුතේ සුද්ධ වශයෙන් එකක් එකතු කරා නම් හරිනේ. 381ක් එනවා. විකුණුම් කියන්නේ බැරගිනුමක්නේ. බැර පැත්තෙන් ලියන 381ක්. අවබෝධයෙන් හදන්න පුතේ. දැන් වලට පුළුවන්. ආපසයම් වලට 0.5ක් එකතු වුණා කියන්නේ ආපසයම් කියන්නේ පුතේ හරගිනුමක්නේ. හර පැත්තේ ලියන 8.5ක්. ආපසයම් වලින් 0.5ක් අඩු වුණා කියන්නේ ආපසයම් කියන්නේ බැරගිනුමක්නේ. බැර පැත්තේ ලියන 5.5ක්. ණයගති පාලන ගිණුමට එකක් අඩු වෙලා අවසානට එකක් එකතු වුණා කියන ඒ දෙක කැපිලා යනවනේ පුතේ. එතකොට 32න් 0.5ක් අඩු වුණාම 31.5යි. මං හරි නේද? ණයගති පාලන කියන හරගිණුමක් ඒ නිසා හර පැත්තෙන් ලියන්න. මේ ඍණ එකට ධන එක කැපිලා ගියාම 32න් 0.5ක් අඩු කරාම 31.5ක් එනවනේ. හදාගෙන යන්න. ඊළඟට ණය හිමි පාලන ගිණුමට 5ක් අඩු වෙලා 0.5ක් එකතු වෙනවා. 24න් 5ක් අඩු වුණාම 19යි 19.5යි. බැර පැත්තේ ලියන්න 19.5ක්. වැටුප් ගිණුමට ගැළපීමක් තිබුණේ නැහැ. තිබුණ ශේෂ්‍ය 20ක් එහෙමම ලියන්න. ඒ වගේම ගැනිලි ගිණුමට ගැළපීමක් තිබුණේ නැහැ. තිබුණ ශේෂ්‍ය 4ක් එහෙමම ලියන්න. කොමිස් ගිණුමේ වරදක් තිබුණා. ඒක නිවැරදි කරලා ශේෂ්‍ය පිරික්සීමේ අපි ලිව්වා. දුන්වට්ටම් ගිණුමට වරදක් තිබුණේ නැහැ. තිබුණ ශේෂ්‍ය 7ක් එහෙමම ලියන්න. ලදවට්ටම් ගිණුමට වරදක් තිබුණේ නැහැ. තිබුණ ශේෂ්‍ය 9ක් එහෙමම ලියන්න. ප්‍රවාහන ගිණුමට 10යි 2යි 12ක් තියෙනවා. හර පැත්තෙන් 12ක් ලියන්න. වියදම් ගිණුමක්නේ. විදුලි ගිණුමට ගැළපීමක් තිබුණේ නැහැ. ඒ නිසා තිබුණ ශේෂ්‍ය 12ක් එහෙමම ලියන්න. ප්‍රචාරණ ගිණුමට ගැළපීමක් තිබුණා. 8න් 2.2ක් අඩු කරපුවාම 8න් 2.2ක් අඩු කරපුවාම 5.8යි නේ. 5.8ක් හර පැත්තේ ලියන්න. වියදම් ගිණුමක්නේ. ඊළඟට කුලී ගිණුමට ගැළපීමක් තිබුණේ 18ක් එහෙමම ලියන්න. බැංකු ණය ගිණුමට 3ක් එකතු වෙනවනේ 96ක්. වගකීමක් නිසා පුතේ බැර පැත්තේ ලියන්න. දුරකථන ගාස්තු ගිණුමට හර වුණා 5ක්. මුදල් ගිණුම් බලන්න. දෙකක් හර වුණා, නැවත දෙකක් හර වුණා, නැවත 2.2ක් හර වුණා. ඒ කියන්නේ 6.2ක් හර වුණානේ. එකතු වුණානේ. 37.2ක් එනවනේ. 31 ධන 6.2 37.2යි. ප්‍රාග්ධන ගිණුමට ගැළපීමක් තිබුණා. තිබුණ ශේෂ්‍ය 294ක් ලියන්න. දැන් පුතේ හර තීරුවයි බැර තීරුවයි එකතු කරලා බලන්න. ඉස්සයි 150යි 300යි 173යි 8.5යි 31.5යි 20යි 4යි ඊළඟට 7යි 12යි 12යි 5.8යි 18යි 5යි 37.2යි 3යි. හර පැත්ත එකතු වෙනවා 807ක්. බැර පැත්තත් බලන්න. 381යි 5.5යි 19.5යි 2යි 9යි 96යි 294යි. හරියටම 807යි.
එහෙනම් අපි එනවා අවසාන කොටසට. කෙටුම්පත් ලාභය 1,30,000ක් වූයේ නම් නිවැරදි ලාභය ගණනය කරන්න. එහෙනම් පුතේ අපිට පුළුවන් ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශනයක් හදන්න. අපි රූල් කරගමු ලාභ සංශෝධන ප්‍රකාශනයක්. ලාභ සංශෝධන ප්‍රකාශනය. උඩටම ගන්න කෙටුම්පත් ලාභය. ඒකට සමහර දේවල් එකතු කරන්න වෙයි. සමහර දේවල් අඩු කරන්න වෙයි. එතකොට ලැබෙවි නිවැරදි ලාභය. අපිට දීලා තියෙනවා කෙටුම්පත් ලාභය 1,30,000යි. දහස් වලින් 130යි. දැන් අර නිවැරදි කිරීමේ සටහන් වල බලන්න පුතේ නිවැරදි කිරීමේ සටහන් වල තියෙන ආදායම් සහ වියදම් ගිණුම් ටික අපි ලකුණු කරගමු. මම මෙහෙම ලකුණු කරන්නම්. ආදායම් සහ වියදම් ගිණුම් ටික. සාමාන්‍ය තත්ත්වය තමයි පුතේ ශේෂ පිරික්සුම තුළ සිදුවන වරදක් ලාභයට බලපාන්නේ නැහැ. සාමාන්‍ය තත්ත්වය. ශේෂ පිරික්සුම තුළ සිදුවන වරදක් ලාභයට බලපාන්නේ නැහැ. සාමාන්‍ය තත්ත්වය. පස්සේ කියා දෙන්නම් සංකීර්ණ තත්ත්වයන් තියෙනවා. එතකොට පළවෙනි එක අතෑරියොත් එහෙම අවිනිශ්චිත ගිණුම తాවකාලික ගිණුමක්නේ. ඒක අතෑරියොත් ණය පොලී වියදම් ගිණුමට 3ක් හර වෙලා තියෙනවා. හරිද? ණය පොලී වියදම් ගිණුමට 3ක් හර වෙලා තියෙනවා. එතකොට පොලී වියදම් ගිණුමට හර කියන්නේ වියදම වැඩි. වියදම වැඩි කියන්නේ ලාභය අඩුයි. එහෙනම් පුතේ අඩු කරන්න පොලී වියදම කියලා 3ක්. පැහැදිලිනේ? ඊළඟට මම ටිකක් ඉක්මනින් කතා කරනවා. බැංකු ණය කියන්නේ පුතේ වගකීම් ගිණුමක්. වගකීම් ගිණුමක් ලාභයට බලපාන්නේ නැහැ. අතාරින්න. ඊළඟට විකුණුම් ගිණුම කියන්නේ ආදායම් ගිණුමක්. ආදායම් ගිණුමක් හර වෙලා තියෙනවා පුතේ. ආදායම් ගිණුමක් හර කියන්නේ ආදායම අඩුයි. ආදායම අඩුයි කියන්නේ ලාභය අඩුයි. එහෙනම් අඩු කරන්න විකුණුම් කියලා එකක්. ඊළඟට ණයගති පාලන කියන්නේ වත්කම් ගිණුමක් ලාභයට අදාළ නැහැ. මුදල් කියන්නේ වත්කම් ගිණුමක් ලාභයට අදාළ නැහැ. ගැනුම් කියන්නේ වියදම් ගිණුමක්. ගැනුම් කියන වියදම බැර වුණා කියන්නේ පුතේ වියදම අඩුයි. වියදම අඩුයි කියන ලාභය වැඩි. එහෙනම් එකතු කරන්න ගැනුම් කියලා දෙකක්. ඊළඟට මුදල් කියන්නේ වත්කම් ගිණුමක් ලාභයට අදාළ නැහැ. විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක්. ආදායම් ගිණුමක් බැර වුණා කියන්නේ ආදායම වැඩි. ආදායම වැඩි කියන්නේ ලාභය වැඩි. එකතු කරන්න විකුණුම් කියලා දෙකක්. හරි නේද? ඊට පස්සේ මුදල් කියන්නේ වත්කම් ගිණුමක් ලාභයට අදාළ නැහැ. පස්වෙනි එකේ ප්‍රචාරණ කියන්නේ වියදම් ගිණුමක්. වියදම් ගිණුමක් බැර වුණා කියන්නේ පුතේ වියදම අඩුයි. වියදම අඩුයි කියන ලාභය වැඩි. එනිසා එකතු කරන්න 2.2ක් ප්‍රචාරණ කියලා. හරිද?
ඊළඟට 6 වෙනි එකේ ආපසු යවුම් කියන්නේ වියදම් ගිණුමක්. වියදම් ගිණුමක් හර වුණා කියන්නේ වියදම වැඩි. ආපසු යවුම් කියන පුතේ වියදම් ගිණුමක් මෙයා වියදම් ගිණුමක්. වියදම් ගිණුමක් හර කියන්නේ වියදම වැඩි. වියදම වැඩි කියන ලාභය අඩුයි. අඩු කරන්න ආපසු යවුම් කියලා 0.5ක්. ඊළඟට ආපසු ණය හිමි පාලන කියන්නේ වගකීම් ගිණුමක්. ඒක ලාභයට අදාළ නැහැ. ආපසු යවුම් කියන්නේ ආදායම් ගිණුමක්. මෙයා පුතේ ආදායම් ගිණුමක්. ආදායම් ගිණුමක් හර වුණා කියන ආදායම අඩුයි. ආදායම් ගිණුමක් හර කියන ආදායම අඩුයි. ආදායම අඩුයි කියන ලාභය අඩුයි. එහෙනම් අඩු කරන්න ආපසු යවුම් කියලා නැවත 0.5ක්. ඊළඟට ණයගති පාලන කියන්නේ වත්කම් ගිණුමක් ලාභයට අදාළ නැහැ. ණය හිමි පාලන ගිණුම කියන්නේ වගකීම් ගිණුමක් ලාභයට අදාළ නැහැ. ගැනුම් ගිණුම කියන්නේ පුතේ වියදම් ගිණුමක්. වියදම් ගිණුමක් බැර කියන්නේ වියදම අඩුයි. වියදම අඩුයි කියන්නේ ලාභය වැඩි. නිසා ගැනුම් කියලා එකතු කරන්න 5ක්. ඊළඟට අවිනිශ්චිත ගිණුම කියන తాවකාලික ගිණුමක් ලාභයට අදාළ නැහැ. ඊළඟට ප්‍රවාහන කියන්නේ වියදම් ගිණුමක්. වියදම් ගිණුමක් හර කියන්නේ පුතේ වියදම වැඩි. වියදම වැඩි කියන ලාභය අඩුයි. ඒ නිසා අඩු කරන්න ප්‍රවාහන කියලා 2ක්. අවසානයේට ණයගති පාලන කියන්නේ වත්කම් ගිණුමක් ලාභයට අදාළ නැහැ. අවිනිශ්චිත ගිණුම කියන්නේ తాවකාලික ගිණුමක් ලාභයට අදාළ නැහැ. එහෙනම් පුතේ ඔය ටික විතරයි තියෙන්නේ. ලාභේ නිවැරදි කරද්දී එකතු වෙන්න ඕනේ 2යි 4යි 6යි 11.2ක්. අඩු වෙන්න ඕනේ මෙතන 1යි 2යි 5යි 7ක් නේ. හරිනේ 3යි 4යි 5යි 7ක්. ඒ කියන්නේ පුතේ සුද්ධ වශයෙන් 4.2ක් එකතු වුණා නම් හරිනේ 134.2. හරි. එහෙමනම් ඔන්න අපි අභ්‍යාසය සාකච්ඡා කළා පුතේ. මේක හදාගන්න නැවත නැවත බලලා උත්තරේ බලන්න පුළුවන්, පරීක්ෂා කරගන්න පුළුවන්. එහෙමනම් අපි ආය දවසක හමු වෙමු. හැමෝටම ආයුබෝවන් පුතේ.